morning guys. අද තලිත්ම ගමනාන්තයකට තමයි අපි මේ යන්නේ. තම්මේල් එක දැක්කම ඔයගොල්ලෝ දන්නවා අපි කොහෙද යන්නේ කියලා. අද නම් හැබැයි විශේෂ ගමනක් තමයි යන්නේ. මේ ගමන අතරම මාස ගාණක් ප්ලෑන් කරා. නමුත් අවසාන මොහොතේ තමයි අපි සක්සස් වුණේ මේ ගමන යන්න. මම ඉස්සරහට කතා කරන්න. අපිට කෑම එකක් ගන්න ඕනේ. බෝට් එක 8:00ට පිටත් වෙනවා. මම ආයි ලොග් එකකින් එන්නම්. ගයිස් දැන් වෙලාව 8යි කාලයි. තවත් විනාඩි 15ක විතර කාලයක් තියෙනවා අපිට බෝට් එක බත්තලංගුණ්ඩුව දූපතට පිටත් වෙන්න. 8:00 තමයි බෝට් එක පිටත් වෙන්නේ. ඉතින් අද ගොඩක් අය ඇවිල්ලා තියෙනවා. මොකද එතන චර්ච් එකක් තියෙනවා. චර්ච් එකට යන ගොඩක් අය ඇවිල්ලා තියෙනවා. අපි මෙතෙන්දි කියන්න ඕනේ මේ ෆිෂින් හාබර් එකට ආවට පස්සේ ටිකට් එකක් අරගන්න ඕනේ රුපියල් 10ක් දීලා. එතකොට ඊට අමතරව අනිවාර්යෙන්ම මෙතෙන්ට එනකොට ඩෙන්ටිටි එක අරගෙන එන්න. මොකද එතන ඒගොල්ලෝ ඒ ඩෙන්ටිටි එක අරගෙන ඒකේ නෝට් ඩවුන් එකක් දාගන්නවා කවුද මෙතනින් ඒ කියන්නේ දූපතට කවුද ගියේ කියලා. එතකොට ඒ ටික තමයි තියෙන විස්තර. එහෙමනම් තා පොඩ්ඩකින් අපි පිටත් වෙනවා. මම බෝට් එකේදී ඕගොල්ලොත් එක්ක ආයේ මේ වීඩියෝ එකෙන් එන්නම්. කල්පිටිය බීච් එකට මේ තම අට වගේ වෙච්ච එක කල්පිටිය බීච් එකට ආවා. ඒ බීච් එකට ඇවිල්ලා මේ දෙක 45 වගේ බෝට් එක කල්පිටිය ලොන්ච් කරා. මෙතන ආයේ ෆිෂින් හාබර් එකට පස්සට යන
වටේ ගත්තොත් පැය 3ක් විතර යනවා. 3ක් අමාරක් එක සාමාන්‍ය පැය 3කින් පුළුවන්. එතන Google Map වල අපිට පෙන්නන්නේ විජිදුර ස්ට්‍රේට් අරගත්තට පස්සේ කිලෝමීටර් 18ක් විතර පෙන්නනවා. චිනාබරිගට බතලන් ඒක සාමාන්‍යයෙන් ඒක ගෙලින් යන්න බෑ මොකද මේ කියන පෙරලස් මොකද ගොඩාක් ගැඹුරු නේදක් ඉන්නේ සාමාන්‍ය බැංගවල අඩි 8 වගේ මට්ටම මේ ගැඹුරක් තියෙන නිසා මේ බෝට් එකේ අර සමහරවිට වදින නිසා ලොකු වටේකින් තමයි එන්නේ. ඒ දුරක් තමයි කිලෝමීටර් 25ක් විතර අපිට චිනාබරිගේ ඉඳන් බතලන් යන්න තියෙනවා. ඉතින් ඒ කොහොමවත් දිග දූපතක් විදිහට තමයි බත්තලන්ගුඩ පෙන්නන්නේ. අපිට බත්තලන්ගුඩ දූපත පටන් ගන්න තැන ඉඳලා එහා කොනට සාමාන්‍යයෙන් පයින් යන්න පුළුවන්. මට්ටමක තියෙන්නේ. කිලෝමීටර් 7ක් හෝ 8ක් දුරක් අපිට පටන් ගන්න තැන ඉඳලා බත්තලන්ගුඩ අපි දැන් යන කැන්ටින් ලොකේෂන් එක ඔයගොල්ලෝ බ්ලොග්ස් වල දකින්නේ YouTube එකේ බ්ලොග්ස් වල දකින්න එතන ඒ ලොකේෂන් එකට පයින් කිලෝමීටර් 7ක් 8ක් විතර එතනට යන්න පුළුවන්. ඒක තමයි එතන තත්ත්වය. අනිත් එක තමයි මේක කාලයකට කලින් බත්තලන්ගුඩ දූපත උච්චෝනි කියන චර්ච් එකේ තියෙන දූපත එක දූපතක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. පස්සේ වැලි පරේ කපලා දාපු නිසා දැන් දූපත් දෙකක් විදිහට තිබුණත් ඉන්නේ. ඉතාමත්ම අඩු මොහොත ජලය ගත්තම ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ බෝට් වල යන්න අමාරුයි ඒ පැත්තේ. ඒ නිසා තමයි වටෙන් බත්තලන්ගුඩට අපි යන දුර ප්‍රමාණය ගෙලින් බැලුවා කිලෝමීටර් 10ක් විතර ලෝක 25ක් විතර යන්නේ වටෙන් යන එක. ඉතින් අද වෙනස්ම අත්දැකීමක් වෙයි. මම නයිට් බීච් කැම්පින් ගොඩක් කරලා තියෙනකොට වටෙන් පිටට මේ වගේ දූපතකට ගිහිල්ලා බීච් කැම්පින් එකක් කරන ෆස්ට් ටයිම්. නැත්නම් මේ ගොඩක් කාලයකට කලින් ඉඳලා ප්ලෑන් කරපු එක. අප්පා විස්තර කියන්නම් ඉස්සරහට ගිහිල්ලා ටිකක් ආසන්න ඉඳලා විනාඩි 40 විතර දුරක් තමයි අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. එහෙමනම් මම ආයෙත් පේනවාද මේකේ මුහුදු ජල මට්ටම අඩු නිසා ගොඩක් මුහුදු පැලෑටි ගොඩක් උසට අඩි 4-5කට උසට මුහුදු පැලෑටි වැවිලා තියෙනවා. අපි ආවේ මේ රටෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ බෝට් එකෙන් තමයි කල්පිටිය ෆිෂින් හාබර් එකේ ඉඳලා බත්තලන්ගුඩට ආවේ. ඉතින් අපි කැම්පින් සයිට් එකට යන්න තමයි තියෙන්නේ.
ඉතින් guys අපි totally කැම්පින් බත්තලංගුඩුව කැම්පින් සයිට් එකට ආවා. ඔයගොල්ලන්ට මගේ පිටිපස්සෙන් පේන අපේ කැම්පින් සයිට් එක. මම පෙන්නන්න වීඩියෝ එකක් දෙන්න. මේ කියන්නේ බත්තලංගුඩුව බීච් එකත් එක්ක මෙන්න තියෙන අපේ කැම්පින් සයිට් එක. කැම්පින් සයිට් එක මේ විදියට එදි සෙටප් එකක් එක්ක තමයි තියෙන්නේ. ඒ තියෙන view එක තමයි. guys ඉතින් අපේ බත්තලංගුඩුව දැන් 4:00 වගේ සන්සෙට් එක බලන්න පුළුවන් තා පොඩ්ඩකින්. ඒ වගේම අපේ ටීම් එක පටන් ගත්තා බාබිකියු දාන්න. අද රැට තියෙන්නේ සීෆුඩ් බාබිකියු පොඩ්ඩක් බලන්න යන්. දැනට ඒගොල්ලෝ වැඩි පටන් ගන්න තියෙන්නේ. අපි පොඩ්ඩක් ඒකත් බලලා ඇවිල්ලා සන්සෙට් එක බලමු. නාගන්නත් ඕනේ ආපස්සට. ඉතින් guys මේ setup එක හැදෙන්නේ අද බාබිකියු දාලා ඒ නයිට් එකට තමයි ඒ ෆන්ක්ෂන් එකට තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් බත්තලංගුඩුව ගත්තම මෙතන කැම්පින් සයිට් ගොඩක් තියෙනවා. එතකොට මෙතන අනිත් එක තමයි ටොයිලට්ස් පහසුකම් වතුර ඒ හැමදේම මේගොල්ලෝ සප්ලයි කරනවා. අනිත් දේ තමයි මෙතන බීච් එකේ නාද්දි එක කොටස කරන් අනිත් තැන් හැමදාම ගොඩක් සේෆ්. ඒත් ඉතින් මතක තියාගන්න නාන්නේ මුහුද නිසා ඕගොල්ලොන්ගේ ආත්ම ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ලොකු ඉෂුව එකක් නැහැ. ලොකු ප්‍රශ්නයක් නැහැ. බීච් එකේ නානක ලොකු ඒ කියන්නේ නොගැඹුරු මුහුදු තීරයක් තියෙන්නේ. අපි තා පොඩ්ඩකින් ආන්න ඕනේ සන්සෙට් එක බලන්න ඕනේ. ඉතින් සන්සෙට් එකට ෆේස් කරලා තමයි අපේ කැම්පින් සයිට් එක හදලා තියෙන්නේ.
good morning guys. අපි දැන් උදේ බත්තලංගුණ්ඩුවට සන්රයිස් එක කොහොමද කියලා බලන්න ආවේ. එතරම් අපි ඉන්න පැත්තට සන්රයිස් එක මූදිනම් වෙනවා පේන්නේ නැහැ. ඔයගොල්ලෝ පේන ඇති සන්රයිස් එක මගේ පිටිපස්සෙන් තියෙනවා. එතකොට මෙතන හැබැයි එහා පැත්තට දූපතේ එහා පැත්තට අපි ගියේ නැහැ. දූපතේ එහා පැත්තට ගියා නම් පැහැදිලිවම සන්රයිස් එක බලා ගන්න පුළුවන්. නමුත් අර පොඩි කලපුවක් වගේ තියෙන තැනින් බැහැලා යන්න ඕනේ. උදේ ඉතින් ගියේ නැහැ. උදේ නැගිට්ටේ නැහැ. මෙන්න මේ වගේ තමයි අපි ඉන්න කැම්පින් සයිට් එකට සන්රයිස් එක පේන්නේ. පටන් ගත්තේ මේ විදිහට තමයි. ඉතින් බත්තලංගුණ්ඩුව කියන්නේ මාරම ලස්සන පරිසර පද්ධතියක් තියෙන තැනක් තමයි. මෙතන මේ කල්පිටිය ෆිෂිං හාබර් එකේ ඉඳලා ගත්තට පස්සේ අපි එද්දි ඔයගොල්ලෝ වීඩියෝ එකේ දකින්න ඇති දූපත් ගොඩක් තියෙනවා. ඒ දූපත් ගොඩක් තිබුණත් මේ බත්තලංගුණ්ඩුව කියන දූපත තමයි මිනිස්සු නිකන් ජනාවාසයක් වගේ හදාගෙන තියෙන ජනාවාසයක් වලට මිනිස්සු මේකේ පදිංචි වෙලා නැහැ. පදිංචි වෙලා ඉන්න කීප දෙනෙක් හිටියත් මේගොල්ලෝ ගොඩක් මේගොල්ලොන්ගේ ජීවර කටයුතු වලට තමයි මේ දූපත පාවිච්චි කරන්නේ. එතකොට මොකද මේගොල්ලන්ට සාමාන්‍යයෙන් ලොකු තෙල් වියදමක් යනවා නම් ඒ තෙල් වියදම ගොඩක් අඩු කරගෙන මෙතන ඉඳලා ඒගොල්ලෝ ජීවර කටයුතු කරන්න තමයි මේ දූපත ඉස්සර තෝරගෙන තියෙන්නේ. ඒ තෝරගත් එක දැනට සාමාන්‍යයෙන් කීප් චර්ච් එකක් එහෙම තියෙනවා. තාටිකින් අපි මේ පැත්තට යන්න ඕනේ. එන දූපත වටේම මාරම ලස්සන ලොකේෂන්ස් ගොඩක් තියෙන දූපතක් තමයි මේක. ඒකයි ගොඩක් අපි අද ඊයේ දවස් දෙකේ ලෝකල්ස්ලා විතරයි දැක්කේ. ලංකාවේ අය විතරයි ගොඩක් කැම්පින් කරන්න ඇවිල්ලා තිබුණේ. එතකොට අදත් සෙට් එකක් එනවා. අද මම හිතන්නේ මෙහෙම මොකක් හරි ලොකු ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒ කොහොම වුණත් ඕගොල්ලොත් අනිවාර්යෙන්ම මේ බත්තලංගුණ්ඩුව කැම්පින් කියන එකේ අත්දැකීම් අනිවාර්යෙන් අරගන්න. කැම්පින් කතාව කෙසේ වෙතත් පුළුවන්කමක් තියෙනවා නම් අනිවාර්යෙන්ම බත්තලංගුණ්ඩුවට එන්න. බෝට් එකේ එන්න තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් එන්න ඇවිල්ලා මේ තියෙන බත්තලංගුණ්ඩුවේ මේ තියෙන අත්දැකීම් අනිවාර්යෙන් විඳ ගන්න. මොකද පැය 3කට ආසන්න කාලයක් ඕගොල්ලන්ට බෝට් රයිඩ් එකක්ම වෙනම තියෙනවා. එතකොට මේ බෝට් රයිඩ් එකේ ඇවිල්ලා අනිත් දේ තමයි මෙතෙන්ට 11:00 වෙනකොට බෝට්ටු උදේ බෝට්ටු මෙතෙන්ට එනවා. අපි කල්පිටිය ජැටියේ සාමාන්‍යයෙන් 8:50 අතර අනිවාර්යයෙන්ම බෝට් එකක් එනවා මෙහෙට. ඒක 11:00 12 වගේ වෙනකොට මෙහෙට රීච් කරනවා. ඊට පස්සේ ආපහු මෙහෙන් ඒ කියන්නේ මෙහෙ ආවට පස්සේ ඔයගොල්ලන්ට ඒ 11:00ට ආපු බෝට් එකකින් ආපහු ඔයගොල්ලන්ට ආයි ජැටියට යන්න පුළුවන්. ඒ කල්පිටිය ෆිෂින් හාබර් එකට යන්න පුළුවන්. ඊට අමතරව එකයි ගානකට 1:00ට වගේ ආයි ජැටියෙන් මෙහෙට දිනනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ තියෙන වයිබ් එක අනිවාර්යයෙන්ම විඳින්න ඕගොල්ලෝ බත්තලංගුණ්ඩුවට අනිවාර්යයෙන්ම එන්න. කවදා හරි දවසක try කරන්න මෙතෙන්ට එන්න. මාරම ලස්සන වයිබ් එකක්, මාරම ලස්සන එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. මේ ආපු අය දාපු ප්ලාස්ටික් බියර් කෑන්, බියර් බෝතල්, ලිකර් ඔය තියෙන පොලිතීන් ඔය තියෙන ඒවා නම් අඩුවක් නැතුව කල්පිටිය බීච් එකේ තැන් වල වැටලා තියෙනවා. ඉතින් ඒ ගැන විතරයි පොඩි දුකක් තියෙන්නේ. ඒ අරෙන්න මාරම ලස්සන වයිබ් එකක් තියෙන තැනක් තමයි. මම කැම්පින් ගොඩාක් කරලා තියෙනවා. නමුත් එතෙන්දි මාරම විශේෂ නැත්නම් ස්පෙෂල් විදියටම දැනුණ තැනක් තමයි බත්තලංගුණ්ඩුව මේ නයිට් කැම්පින් එක. එතෙමන මම ආපහු තා පොඩ්ඩකින් එන්නම්. අපි කොහොමද දැන් ආපහු යන්න ලෑස්ති වෙන්න ඕන. දැන් වෙලාව 9ට කිට්ටුයි. තා පැය 2ක් විතර තමයි අපිට බත්තලංගුණ්ඩුව මේ දූපතේ ගත කරන්න ටයිම් එක ඉතුරුලා තියෙන්නේ.
ඉතින් ගයිස් අපි දැන් බත්තලංගුණ්ඩුව බෝට් එක පාක් කරන තැනට ඇවිල්ලා තියෙන්නේ. එතනින් අපි දැන් මිස්ටර් අමිල ඉන්නවා. එයාගේ කැම්පින් සයිට් එකට තමයි අපි ආවේ. දැන් එයාගේම බෝට් එකකින් අපි ජැටියට යන බෝට්ටුවට අපි යන්නේ. රයිට්. එතකොට වෙලාව ගත්තොත් වෙලාව 1:19යි. රයිට්. මේකනේ. ඔව් ඒකට මේ අල්ලන මාළු කොළඹට පැක් කරපුවාම ඔව් ඒ ටික පටවන්නේ මේකේ. මේක අරන් ගිහලා කල් පිටින් බාලා අපව ලොරි අරන් යන්නේ. මේ තියෙන බෝට් එකේ තමයි බත්තලංගුඩට අවශ්‍ය තෙල් බඩු සියලුම දේවල් ට්‍රාන්ස්පෝර්ට් කරන්න මේ බෝට් එකෙන් තමයි. දැනට මම හිතන්නේ අවශ්‍ය තෙල් තමයි මෙතනින් ගියේ. මේ පාඩි කියන්නේ කොල්ලතුලේ 15 බෝට් වල නේවා. ඒතකොට මේ ජිරුවාඩ පිටින් තියෙන්නේ. ඒ වගේ තැන් වල තමයි මාළු වරන් පැක් කරන්න දැන් තියෙන්නේ. ඒතකොට දීවරය මූදර යන්නේ මේ පැත්තේ. දීවරය මූදර මේ පැත්තේ යන්නේ. ඒතකොට ඒ කියන්නේ මූදර අර පැත්තෙන් අල්ලන්න බෝට්ටු ගොඩාරින්න බාන්න අමාරු වෙන මේ කලපුව පැත්ත තමයි. දැන් දීවර කඩුවෙන් බාල් කියන්නේ කලපුව පැත්ත. මේ සම්පූර්ණ පවුල ආරතියම කලපුව පැත්තට එන්න තමයි පදිංචි වෙලා ඉන්නේ. පවුල ආරතිය 10ක් වල ඉන්නවා. පදිංචි වෙලා ඉන්නවා ඉස්සරහින් පේන්නේ අර පැත්තේ තියෙන අපේ දැන් බෝට් එක ඔපරේට් කරන්නේ මිස්ටර් අමිල. එතකොට එයා මේක ඉතිහාසයේ ලොකු විස්තරයක් දන්නවා. මොකද එයා මෙතෙන්ට එනකොට සාමාන්‍යයෙන් එයාගේ වයස අවුරුදු 16 දී වගේ තමයි එයා මේ එයාගේ තාත්තගේ තියෙන සම්බන්ධෙත් එක්ක තමයි මේ බත්තලංගුණ්ඩුවට එන්නේ. ඉතින් ඒ ඇවිල්ලා තියෙන පන්නරයත් එක්ක දැන් අවුරුදු මම හිතන්නේ ලොකු කාලයක් දශක කීපයක් එයා බත්තලංගුණ්ඩුවේ කටයුතු කරනවා. ඒකත් එක්ක එයාගේ දීවර කර්මාන්තේ ඒ වගේම මේ සංචාරක කර්මාන්තයත් එක්ක එයා සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට බත්තලංගුණ්ඩුවේ කවුරු හරි කෙනෙක් එනවා නම් කැමැත්තෙන් ඉන්නවා නම් මේක ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. මම මේ වීඩියෝ එකේ උඩින් දාලා තියන්නම් මේ මිස්ටර් අමිලගේ නම්බර් එක. එතකොට මෙයාගේ මල්ලිත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ කියන කැම්පින් එක්ස්පීරියන්ස් එක දෙන්නේ. ඇත්තටම සුපිරිම එක්ස්පීරියන්ස් එකක් අරගත්තා. මම කැම්පින් බීච් කැම්පින් කීපයක් කරලා තිබුණත් ඇත්තටම වෙනමම වයිබ් එකක එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වුණා. ඇත්තටම බත්තලංගුණ්ඩුව මේ කියන දූපතට ඇවිල්ලා. ඉතින් ඕගොල්ලෝ මේ දූපතට එනවා නම් ඇත්තටම මේ දූපත ගැන සම්පූර්ණයෙන් A to Z ගන්න මගේ පිටිපස්සෙන් එන මේ ශාමිල, එතකොට එයාගේ මල්ලි ඉන්නවා. මම මේ දෙන්නගේම නම්බර්ස් දාන්නම්. ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැතුව ආරක්ෂිතව සියලුම පහසුකම් එක්ක ඔයගොල්ලන්ට ඉන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකක් මෙයා දෙයි. ඒක තමයි ගමක් කියලා ගත්තොත් එහෙම බත්තලංගුණ්ඩුව මේක වෙනම එකක් නේ. ඒකේ සිටි එක තමයි මේක. මෙතන තමයි සිටි එක. ඒ කියන්නේ අපි දන්නවද ඉතින් ටවුන් එක කියලා. ඒ වගේ බත්තලංගුණ්ඩුවේ ගැටිය ළඟ. අර අපිට කෙලින්ම පේනවා ලොකු පල්ලිය. ඒක පල්ලිය කාට යනවා යකිල්ලද. දැන් අපිට ටයිම් නැති. මම ඔයාව දාන්න මම ඔයාවට කියන්නේ පොඩි වෙලාවක්. හා. ඒතර අර ඉස්සරහා තියෙන මේ පල්ලිය ජේසුස් වහන්සේගේ පල්ලියක් හරි ආස්කම් තියෙන බලගත් තැනක්. මිනිස්සු පට්ට භක්තියෙන් සලකන තැනක්. එතකොට මෙතන තමයි මේ බත්තලංගුණ්ඩුවේ සිටි එක කියලා කියන්නේ. මේ හරිය තමයි ජනාවාස වැඩිපුරම තියෙන්නේ. ඒතකොට පල්ලිය තියෙනවා. එතන යාපති පොලිසිය තියෙනවා. ඒ ටික ඔක්කොම මෙතන තමයි තියෙන්නේ. සර් පල්ලිය වල ගිහිල්ලා යනවා. ගිහිල්ලා හරි සර් ගිහිල්ලා ඉන්න කිසිම ගැටලුවක් නැහැ. කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. අනිත් තාලේ කියන විතරයි තියෙන්නේ. මේ බත්තලංගුණ්ඩුවේ සිටි එක කියන තැන තියෙනවා මේගොල්ලෝ විශ්වාස කරනවා ගොඩාක් ખાસකම් තියෙන චර්ච් එකක් විදියට. ඒ චර්ච් එක බලන්න තමයි අපි දැන් මේ යන්නේ. මේකේ සුපිරි අවුවක් තියෙන සම්පූර්ණයෙන්ම වැල්ල රත් වෙලා තියෙන්නේ. හරියට අර තාජ්ජුවක දාලා රත් කරපු ගානට තියෙන්නේ. මම අර ඉන්න දෙන්නෙක්ගේ සෙරෙප්පු දෙක ඉල්ලගෙන තමයි මම මේ ආවේ.
මම පොඩ්ඩක් මේකේ රූප වීඩියෝ කරන්නේ නැහැ. මෙතනින් මම වීඩියෝ එක නවත්තලා මම පොඩ්ඩක් චර්ච් එක ඇතුළට ගිහිල්ලා එන්නම්. එහෙමනම් guys බත්තලංගුඩුව අපේ කැම්පින් එක නැත්නම් ඒ ගමන අවසන් කරන්නයි අපි යන්නේ. දැන් වෙලාව හරියට බැලුවොත් 12:59 එක හමාරට බෝට් එක එනවා කිව්වා. ඉතින් අපි තව ටික දුරක් මෙතන මේ කලපුව මැදින් යන්න ඕනේ. ගිහිල්ලා එක හමාරට මම හිතන්නේ ඒගොල්ලෝ ආපහු එහෙන් ජැටියෙන් මෙහෙට ගෙනල්ලා දාලා මෙහෙන් ඉන්න අය එහෙට ගෙනියනවා. එහෙමනම් ඉතින් අපි ඊයේ මෙහෙට එද්දී 11:00 විතර වුණා. දැන් අපි මුළු දවසක්ම පැය 24කටත් වඩා ඉඳලා දැන් අපි මේ ආපහු යන්න තමයි මේ යන්නේ. එහෙමනම් ආපහු මේ වගේම අලුත්ම ගමනකින් නැත්නම් අලුත්ම හයික් එකකින් එහෙම නැත්නම් ඉවෙන්ට් එකකින් ආයි ඕගොල්ලෝ හම්බ වෙනකන් එහෙනම් හැමෝටම ජය.